මෙතනදී අපි කතා කළා මේ භාවනාවක් ඇත්තටම කොහොමද කරන්න ඕනේ, මොකක්ද මේකේ වෙන්න ඕනේ කියන එක තමයි මම මේ දැන් කතා කරන්න යන්නේ. කියන්නේ අපි මුලක ඉඳන් භාවනාවක් කරනකොට සමාධිය වෙනකල් කොහොමද මේක හරියට මේන්ටේන් කරගෙන ක්‍රමානුකූලව යන්නේ. යනකොට මොකක්ද අපේ ඇතුලේ සිද්ධ වෙන්නේ කියන එක තමයි දැන් මේ කතා කරන්න යන්නේ. දැන් අපි දන්නවා අපිට සිත් තියෙනවනේ, සිතුවිලි. උඩාම චූටි සිතුවිලි තියනවද නැද්ද? තියෙනවා. හරි, ඒ සිතුවිල්ල ගන්න මේ කණුවක් කියලා. එක සිතුවිල්ල මොකද්ද? එක කණුව. දැන් මෙතන පස්සේ ඊළඟට මෙතන තව කණුවක්. ඊළඟට තව කණුවක්. ඊළඟට තව කණුවක්. දැන් මම කණු මොකද වෙන්නේ? එහා කෙලවරක් මෙහා කෙලවරක් නැතුව දිගටම තියෙනවා. ඒ කියන්නේ මේ මොනවද උපමාව? මගේ සිතුවිලි. ඒ කියන්නේ එක සිතුවිල්ලක් ඉවර වෙනකොට තව සිතුවිල්ලක්, ඒ සිතුවිල්ල ඉවර වෙනකොට හරි. දැන් මෙතන ඉඳන් අපි කියමු 1 2 3 4 5 6 අරක 6 වෙනි එක කියලා. හරි. එහෙනම් මේ උපමාවේ හැටියට මෙතන ඉඳන් මෙතෙන්ට සිතුවිලි කීයක් පහළ වෙනවද? 6ක් පහළ කීයද? ඒ 6ක් කියලා අපි හිතන් ඉන්නේ පෘථග්ජන මට්ටමේ මට තේරෙන 6. හැබැයි ඇත්තටම මේක නිකමනි දන්නව කපරාදු අයින් කළොත් ඇතුලේ මොනවද තියෙන්නේ? බ්ලොක් ගල් gadol හරි මොනවා හරි. හරිද? බ්ලොක් ගල් කියමුකෝ. එහෙනම් මෙතන බ්ලොක් ගල් අපි කියමුකෝ 4ක් තියෙනවා නම් සිතුවිලි 4කින් තමයි එක කණුවක්. හැබැයි දැන් මට මේක පේන්නේ 4ක් වශයෙන්ද එකක් වශයෙන්ද? එහෙනම් මට සිතුවිලි එකක් කියලා පෙනුනට ඇත්තටම ඒක එක සිතුවිල්ලක්ද ගොඩක එකතුවක්ද? ගොඩක එකතුවක්. දැනද කරන්නේ? ඊට පස්සේ තවත් එයාගේ සිහිය දැන් දියුණු වෙනවා. දැන් එයාට මුලින් මොකද වෙන්නේ? මේක අපරාධ වයින් කියලා දැන් බ්ලොක් ගල් ටික පේනවා. දැන් ඒකට මෙතන ඉඳන් මෙතෙන්ට 6ද තියෙන්නේ 24ක් තියෙනවා. 24. එයාට දැන් ඉස්සරට වඩා එයා කියන මොනවද? ඉස්සර දැකපු නැතික දැන් මට පේනවා. ඉස්සර මට කේන්ති ගොඩක් ගියා දැන් යන්නේ. ඇයි ඒ? ඇයි මේ 24ක් පේනවනේ 6ක් පෙනිච්ච කෙනාට. එහෙනම් දැන් මොකද වෙන්නේ? නිවිච්ච ගතිය, දෝෂ පේන ගතිය, සිහිය කියන දේ දැන් එන්න වැඩි වෙලා. මෙතනින් අතර වෙන්නේ. මේක මේ තනියක කියලා කිව්වට මේක 4කුත් නෙමෙයි. බ්ලොක් ගල ඇතුලේ වැඩි කැට කීයක් තියෙනවද? අන්න 100,000 ගාණක්. අන්න ඒ වගේ එක වැඩි කැටයක් එක සිදුවිල්ල. තේරුණාද කරන්නේ? එහෙනම් තව තව සිහිය දිනු වෙනකොට තව තව මේක පේන්න ගන්නවා. ඉස්සර මේ තනි කණුවක් කියලා කියපු චරිතය, කුජලයා, භාවනා යෝගියා දැන් යාට පේනවා සිතුවිලි ලක්ෂ ගාන. දැන් එහෙනම් මට අපි කියමු දැන් ඔය සාමාන්‍ය කෙනෙක් අදාවා. එයා මේ මොකුත් දන්නේ නැහැ. එයා බලනවා. එයාට සිත දෙය බලන් ඉන්නවා. එයා බලනවා. ඔය දිනේ සිතුවිල්ල පහළ. හරි. එතකොට එයා ඒක දකින්න කීයක් වශයෙන්ද? හැබැයි දැන් අපි දන්නවා ප්‍රත්‍යක්ෂයෙන් නෙමෙයි දන්නේ. ප්‍රත්‍යක්ෂයෙන් දැක්කම තමයි මග බලයට යන්නේ. හොඳයි. හරිද? ප්‍රත්‍යක්ෂයෙන් තමයි දන්නේ. නමුත් අපි දන්නවා දැන් මොකද්ද? සෝත ආයතනයේ සෝත ඥානයක් විදිහට, සුතමේ ඥානයක් විදිහට දන්නවා. මෙතන 100,000 ගාණක් තියෙනවා. ඒකෙන් තමයි එකතුව හැදිලා තියෙන්නේ. ඒකට මුලින් ආපු කෙනා දකින්නේ එයාට ඒකට එකක් වගේ පෙනුණා නම් ඒ පෙනුණ අදහස දුන්නේ මෙතන කීයද වෙලිකට කීයකින්ද? එකකින්. එයාට දැන් තනි අදහසක් විදිහට පෙනුණා නම් එකකින්. එතකොට තව මෙතන වෙලිකට කීයක් තියෙන්න ඕනද? ගොඩාක්. ඒතකොට ඉතුරු ටික මොනවද කියන්නේ? දන්නවද? දන්නේ. ඇයි දන්නේ නැත්තේ? මෝහයෙන් ඒ සිතුවිලි වැහිලා. මගේ ඇඟේ මේ රෝම කූපයක් ගානේ කකුලෙන් නම් මෙතෙන්ටම සිතුවිලි එක ගානේ තියෙනවා. එතකොට මේ රෝම කූප ලක්ෂයන්ම සිතුවිලි කීයක් තියෙනවද? ලක්ෂයක් තියෙනවා. හොඳට මේ වෙලාව හිටන් හොඳට ඒක දකින්න පුළුවන් වුණොත් අපි භාවනාව ඊළඟ ලෙවල් එකට යනවා. ඔබ අනිවාර්යෙන් මේ ඇඟේ හැම දශමයක්ම මේ හැම එකම හැම තද ගතියම දැන් දැනගන්න මේක මට ඇඟක් තියෙනවා අඩි ගානක කියලා. ඒක ඉදිකට තුඩට එනකල් සියුම්ම දැක්කොත් දකින්න මොහොත ප්‍රත්‍යක්ෂයද නැද්ද? දැන් කිව්ව එක දැන් දන්නවා මොකද්ද මේ ඔක්කොම සිතුවිලි ආවනේ හාමුදුරුවෝ කියන හන්ද විශ්වාසෙට දැන් හිතනවා. එතකොට මොකද වෙන්නේ ඒක? සුතමේ ඥානය. ඥානයක් උනේ නැහැ තාම සුතමේ දැක්මක්. මේක එහෙනම් ඔළුවේ තියාගෙන ඔබ භාවනා කරනවා. හොඳට භාවනා කරලා හොඳට ඒක කර අර එක ලක්ෂයක බල හෙල්ලෙන්න දෙන්නේ නැතුව ඇත්තටම මේ ඇඟ කියන්නේ මගේ එක සිතුවිල්ලකින් විසිරි හදන එකක් නේද කියලා දැන් ප්‍රත්‍යක්ෂයද නැද්ද? ප්‍රත්‍යක්ෂය.
ඒ වෙලාවෙම ඒ දෙකලා ඉවරලා ඇස් දෙක අරිනකොට ඔබ ඉන්නේ කලින් හිටපු කෙනා නෙමෙයි. නේද? ඊට එහා ලෙවල් එකේ ඉන්නේ. නේද? දැන් අපි දැකපු අයගේ විවිධ අත්දැකීම් තිබුණා. දැන් මගේ නම් වුණා බය කියන එක තමයි ඉන්නේ. ඒ වුණාට පස්සේ බය කියන එක නෑ. ඒ කියන්නේ බය කියන එක තියෙන්නේ මට දැනෙච්ච විදිහට. නිකන් ඈත අපි අඩි ගාණක් ඈත පුළුන් රොදක බය තියලා තිබ්බොත් මට දැනෙන්නේ හැංගීම. දැන් අපිට දැන් බය දැනෙන්නේ කොහෙද? මේ මෙතන නේද දැනෙන්නේ? මෙතනනේ ගැහෙන්නේ. ඒ පපුව ගැහෙන ඒවා එහෙම දැනෙන්නේ නිකන් ඈත පුළුන් රොදක නිකන් පියාවි පාවි තියෙනකොට වලාකුලක් උඩ බය තියලා තියෙනවා. ඒ දැනෙන ෆීලිං එක මෙතෙන්ට දැනෙනවා. පපුව ගැහෙනවද ගැහෙන්නේ නැද්ද? ගැහෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ එදා ඉඳන් මොකද්ද නැතුනේ? බය කියන එකයි. නේද? මේ විවිධයට විවිධ විදියට ওই මට්ටමට සමගාමී ඒවා තමයි. ඒකට යන්නේ වගේ ඇයි මේවා දැනෙනවා මේවා එකක් කියලා දැනෙන කල අර මර බය එහෙම ඔක්කොම මොනවද නැතිනවද? නැති කටින් කියනවා මේ මැරෙන්න බය කියලා හිතෙන්නේ නැහැ. මේක දාලා යන්න කියලා හිතක් ඉවරට දැනෙනවනේ. ඊට පස්සේ අපි දන්නේ නැතුව අර යටි හිතේ මොකද වෙන්නේ? බය වෙනවා. දැන් අපි අහලා තියෙනනේ වයසක අය හරි ඔය මැරෙනකොට මොකද්ද? මැරෙන අය මල පහ ගන්නවා නේද මැරෙන වෙලාවේ. දැන් බලන්න කොච්චර මේ වේද කියලා අපි නිකන් ඉන්නේ කවදාවත් මල පහ යනවද කියන්නේ බයකට. ඕනමනේ දැක්ක ගැහුව මැරෙනකොට එහෙම යනවා කියන්නේ කොච්චර එකක් ඒ වෙලාවේ අත්දැකීමක් ඇද්ද? නිසා මේ කලින් නිකන් හිතුවට බෑ. හරි. දැන් ඊළඟ අපි දන්නවා මොකද්ද? මේ අපි එක සිතක් කියලා ගත්තට ඒක ඇතුලේ තව කීයක් තියෙනවද? ගොඩාක් තියෙනවා. එහෙනම් මේවා ඔක්කොම ලෙහෙ දකින්න ඕනද නැද්ද? දකින්න ඕන එන්න දියුණු කරගන්න. හරි. දැන් මම මේ කතාව කියන්නේ නැහැ. කොළේ තිබ්බා ඒක අයින් කළා. දැන් මේ කතාව කරන්නේ මොන මට්ටමටද? මට තේරෙන මට්ටමට. ඒ කියන්නේ ඔබේ සිතුවිල්ල. කණුව වශයෙන් පේන කෙනා මොකක් විදියට ගන්නද? කණුව ගන්නට ගන්න. බ්ලොග් ගලක් ගන්නට 100 දියුණු කෙනා ඒ ගන්නට ගන්න. වැලි කැටේට 100 දියුණු කෙනා මම මේ කියන එක වැලි කැටේට ආදේශ කරනවා. පැහැදිලි කරන්නේ. මේක ඇඟක් කියලා දැනෙන කෙනා ඒ විදියට ආදේශ කරන්න. මේක සිතක් කියලා දැනෙන කෙනා ඒ විදියට ආදේශ කරන්න. මේක සිතටත් එහා ගිය සියුම් කුඩා සිතුවිලි කියලා දැනෙන කෙනා ඒ විදියට ආදේශ කරන්න. හරිද? මොකද මේ ඔක්කොටම දහමක් තේරෙනවා තමාගේ මට්ටමට. හරි. හරි. දැන් මම මේ ඇඳලා තියෙන්නේ මොනවද එහෙනම්? ඒ විදිහට අපිට පහළ වෙන සිතුවිලි සමුදායක්. එතකොට මේ ටික පහළ වෙන මේ මම මේ අරන් තියෙන රූප ටික පහළ වෙන්න තප්පර කීයක් යයිද? තප්පරයක්වත් යන්නේ නැහැ. හරිනේ. අනේ කියන්නේ මේ බොහොම කුඩා කාලයක තියෙන ටිකක් තමයි ඉන්නේ. දැන් මේක මම තව චුට්ටක් තේරෙන්නේ නැති අය හිතුව මෙහෙම තේරුම් කරන්න කියන්න. දැන් ඔයාලට රුවන්වැලි සෑය සී වෙනවා. රුවන්වැලි සෑය කියලා වචනේ හරිය ඇහෙනවා එනකොට සී වෙනවා. දැන් මොකද වෙන්නේ? තනි සිතක්ද නැද්ද? තනි සිතන්නේ රුවන්වැලි සෑය සී වෙනකොට ආයෙ එකක්. ආයෙනේ අම්මා සී වුණා තව එකක්. අඹ සී වුණා තව එකක්. පන්සල සී වුණා තව එකක්. ඉස්කෝලේ සී වුණා තව එකක්. බයිසිකලේ සී වුණා තව එකක්. දැන් උදාහරණයකට ගමු එහෙනම් රුවන්වැලි සෑය සී වුණා ඔන්න එකක් වගේ දැනුණාට දැන් බලන්න රුයන්න කියන වචනේ කිව්ව කියලා කාට හරි රුවන්වැලි සෑය සී වෙනවද? ඒක එක්ක වයන්න කියන වචනේ කිව්වොත් රුවන් කියලා කිව්වොත් රුවන්වැලි සෑය සී වේද කවුරුහරි පුජ්‍ය දෙසී. එතකොට දැන් මේ අල්ලා යන්නට පස්සේ ඊළඟට වැයන්න කියන්න මම ඊට කලින් රුයන්න වයන්න අල්ලයන්න කිව්වා මේකට පස්සේ වැයන්න කිය යුතුයි කියන අවබෝධය තිබ්බේ නැත්නම් ඒක જાතියේ මතක සිතුවිල්ල තිබ්බේ නැත්නම් කියන්න පුළුවන්ද? එහෙනම් මේ මැදින් මැද තව මොනවද තියෙන්නේ? මේ එකිනෙකට අකුරු ගලපන සිතුත් පහළ වෙන්න ඕනද නැද්ද? පහළ වෙන්නේ නැහැ. මේ හදිසියව මැදදී ඒක අමතක වුණොත් කියන්න ආපු වචනේ ඊළඟ වචනේ අකුරට යන්න විදියක් දැන් පිටරට කෙනෙකුට මේ වචන ටික අකුරෙන් අකුර කිව්වා කියලා එයාට මොකුත් නැවෙනවද? ඇයි ඒ? දැන් මේ මෙතන මම රුයන්න කියනවා. හරිද? ඔන්න දැන් රුයන්න කියන එක කිව්වා. ඊට පස්සේ වයන්න කොහෙද පටන් ගන්නේ? මේ හරි. හරිද? ඒතර මේ මැද ඇයි මම මේක කියන්නේ? මොකක්ද අරමුණු කලේ? ඒකට පස්සේ වයන්න තියෙන මේ වචනේ එන උච්චාරණය කරන්න. දැන් වයන්නට අදාළ වායු ධාරාව නිර්මාණය කරන්න. මේ ඔක්කොම සිතුවිලි පහළ වෙනවා. උනාට පස්සේ මොකද වෙන්නේ? එනවා. ඊට පස්සේ මේක රුයන්න වයන්න එකට එකතු කරලා මතක තියාගන්න, අල්නයන් නිර්මාණය කරන්න, අල්නයන්ත් එක්ක ගලප ගන්න, අල්නයන් උච්චාරණයට ශක්තිය ගන්න, වායු ධාරාව නිර්මාණය කරන්න. ඊට පස්සේ තමයි කවුද පහළ වෙන්නේ? අල්නයන්. තේරුණාද මේක? ඇයි මේ එකක් හරි කොහෙද හරි මගේ හරුණොත් මොකද වෙන්නේ?
රුවන්වැලි මහා සෑය කියන වචනේ බිහි වෙන්නේ අම්මා කියන වචනේ කොහේ හරි දැනක එක සිදුවිල්ලකට එක අකුරකට පස්සේ අනික ගැන තියෙන ඩීටේල් එක ඔළුවේ ආවේ නැත්නම් ඉන්න විදියක් පැහැදිලි මේ කියන එක. එහෙනම් මේ කියන්නේ අපි තනි වචනයක් කියලා හිතුවට ඒක ඇතුලේ සිතුවිලි කොච්චර තියෙනවද? 100,000. දැන් තේරෙනවද මම අර කියනවා නිතරම අපි ඉන්නේ මෝහයෙන් කියලා ඇත්ත? එයි. දැන් මේ එකකට 100 තිබ්බද? ගෙඩි පිටින් රුවන්වැලි සෑය කියලා ඉවරනාට පස්සේ 100 කරා. ඒ වෙනකොට සිතුවිලි 100,000 ගාණක් ගිහිල්ලා ඉන්නවා. තේරුණාද? හරි. මේ වලින් ටික ටික දියුණු වෙනකොට අකුරක් කියනකොට අකුර ගානේ 100 පිටිනවා. නේද? අපිටත් මුල් කාලේ එක්ක වචනෙට 100 පිටියේ. ඊට පස්සේ තව ටිකක් දියුණු වෙනකොට අකුරට 100 පිටියා. ඊට පස්සේ අකුරු දෙකක් අතර පරතරයට 100 පිටිනවා. ඊට පස්සේ අකුරක් කියන්න මේ ඇතුලෙන් එන වායු ධාරාවක් එනවා. පොඩි එනර්ජියක් ඕන. මේ මෙතන ඉඳන් මොනම එනවා. හුස්ම ටිකක් නිකන් උලන් ටික ඒ උලන් ටික ආවේ නැත්නම් එන්නේ. එතකොට ඒ එනර්ජිය පේනවා. ඊට පස්සේ අකුර එළියට පයින්නවා පේනවා. හරිද? එතකොට එහෙම මොනවා කරන්න ඕනද? මේක වර්ධනය කරගන්න. හරිද? ඉතින් දියුණු වුණාට පස්සේ හැම අකුරකටම ඉබේ 100 තියෙනවා. හරි ඉබේ. මුලදී එහෙම තියනවද? නෑ. මුලදී මොකක් කරන්න ඕනද? දත් ටික හරි කරන්න ඕන. හරි. එහෙනම් ඔන්න ඒවා. හරි. දැන් මෙතන ඔන්න ඒ කාරණේත් අමතක කරමු අපි. ඔළුවට ගත්තා අමතක කළා. දැන් මේක මොකද වෙන්නේ අපේ මට්ටමේ? අපිට මෙච්චර දුර යන්න බෑනේ. හරිද? අපි අපේ මට්ටමින් කොහොමද භාවනාවට මේ කතාව ගලපගන්නේ? හරි. දැන් ඔන්න අපි සක්මන් භාවනාව ගමු. හරිද? සක්මන් භාවනාව ගත්තොත් ඔන්න මම අඩිය තියෙනවා. ඔන්න පළවෙනි අඩිය. කියලා තද ගතිය දැනෙනවා. ඊට පස්සේ මගේ හිත මොකද වෙන්නේ? ඔන්න තද ගතියට දාලා පහළ වෙනවා. හරි. තේනවද කමක් නැද්ද? හරි. ඔබේ ගලප ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ පැත්තට එන්න. හරි. එතකොට තද ගතිය පහළ වෙනවා. දැන් මම තද ගතියට ඊළඟට පහළ වෙන්නේ මොකද්ද? පහළ වුණු තද ගතියට මම සිහිය පවත්තා. පස්සේවට තමයි. හැබැයි ඒක හොයන්න යන්න එපා පස්සේද නැද්ද කියලා ඒවා මේ කාලෙ විසින් විසඳෙන්න නේ. මුලින් නම් හොයන්න යන්න එපා අමාරු වෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? පහළ වෙච්ච තද ගතියට මම මොකද කරන්නේ? සිහිය පවත්නවා. දැන් එතකොට මොකද වෙන්නේ ඊට පස්සේ ඔන්න ටිකක් ඉතින් තව මෝහ සිතුවිලිත් ඔය අතර යනවා ඉතින්. ගිහිලා ආයෙ නැවත ඊළඟ තද ගතිය පහළ වෙනවා. හරිද? ඊට පස්සේ තද ගතිය කියලා කියන්නේ මොකද්ද මේ ෆීලිං එක? හැඟීම. මේ අඩේ තියෙන උඩ දැන්න හැඟීම. හරිද? ඊට පස්සේ ඊළඟට ඒ ස්වභාවය අඳුන ගන්නවා. ඒ ස්වභාවයට සිහිය පිහිටනවා. හඳුනා ගැනීම පස්සෙන්වත් උනේ. හඳුනාගත්තේ නැත්නම් තද ගතිය දැනෙලා හඳුනාගත්ත සිතක් එනවා. ඊට පස්සේ ඒකට සිහිය පවත්තා. දැන් මැදින් මොනවද තියෙන්නේ? හිස් ඒවා තියෙනවා. ඒ කියන්නේ මෝහ සිතුවිලි තියෙනවා. දැන් භාවනාවේ මොකද කරන්නේ? අන්න අර තද ගතිය දැනෙන ස්වභාවය සහ සිහිය. මෙන්න මේ වර්ග දෙක මොනවා කරන්න ඕනද? වැඩි කරන්න ඕන. එහෙනම් හොඳට මේ තද ගතියේම සිහිය ඉන්නවා. වෙන සද්ද බද්ද විදර්ශනා කරන්න යනවද? ගියොත් වෙන වෙන වර්ග වලින් එනවා එක දිගට මේක තියාගන්න බැහැ. අන්න අපි එක දිගට තියාගෙන හරිද? එක දිගට තියාගෙන අපි කියමු මිනිත්තු 5ක් විතර දැන් හොඳට කරනවා වෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ. පොළොව හෙල්ලුණත් පොළොව පෙරළුණත් හිතන්නේ ළඟ බෝම්බයක් පිපුරුවත් හිතන්නේ. දැන් අර තද ගතියේම විතරයි මොනවත් නැතුව ඉන්නකොට දැන් මොකද වෙන්නේ? මේ සිතුවිලි ගන්න ඔය ගන්නම තමයි හැම තප්පරයකම ඔය ගන්න පහළ වෙනවා. හැබැයි දැන් මෙන්න මේ කොටු කොටු ආපු සිතුවිලි ගන්න මොන වෙනවද? වැඩි වෙනවා. දැන් දෙකයි. තේරුණාද කාරණේ? තව ටිකක් වැඩි කරනකොට මාසයක් කියලා සති දෙකක් කියලා දැන් පුරුදු කරනවා. පුරුදු කරනකොට මේ දෙකක් තියෙන එක දැන් කීයක් වෙනවද? 3 4 5 විදිහට පත් වෙනවා. හොඳට ඒකාග්‍ර වුණාම හරියටම ලෝකෙම අමතක වෙලා තද ගතියත් එක්කම ඒකාග්‍ර වෙච්ච මොහොතවල ටිකක් සකස් වෙනවා. අන්න එදාට ඔබට දැනෙනවා අද නම් හොඳට භාවනාව කෙරුණා කියලා. තේරුණාද? හරි. දැන් මේක මෛත්‍රියට ගමු. මෛත්‍රියට ආවම මොකද වෙන්නේ? දැන් අපි කතා කළා. මෛත්‍රිය කියන හැඟීම තමයි එන්න ඕනේ. ඒක හරියටම කාට දැනනවා වගේද? උපමාවකට ගත්තොත් බිහිරි ගොළු කෙනාට නිදුක් වේවා කියන එක තියනවද?
නේ. ඇයි? සිංහල භාෂාව එයා දන්නේ නැහැ, ඇහිලා නැහැ. ශබ්ද කියන එක ඇහිලවත් තියෙනවද? බිහිරි ගොළු මිනිස්සෙක් ගිහිනම් සද්දයක් කියන නමක් හෝ නම් ගම් මොනවද තියෙනවද? දැන් අපිට මතක් වෙන්නේ හැමදේම මොනවද මතක් වෙන්නේ? වචනේ වල. බුදුදහම මතක් වෙන්නේ මොනවද? අනිත්‍ය නේද? අනිත්‍ය වඩනවා කියලා අනිත්‍ය තමයි. අනිත්‍ය මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මගේ නෙමෙයි. දැන් මේ මොනවද මේ? වචනේ. මෝහයේද ධර්මයේද? මෝහය. මම කරන්න තව උපමාවක් කියන්නේ ළඟදී එකක් කිව්ව එක. ඒක හොඳයි. ඒක හරි වටිනවා. හරිද? දැන් මගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා හාමුදුරනේ මේ හවසට කොහොමද ස්වයෙන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නේ වැඩ කරලා මානසික මම මොකද කියන්නේ කියලා දීලා දෙන්නකෝ කියලා එවනවා කියනවා. ඔව් මම දැන් පටන් ගන්නවා. ඔබෙන් ඇහුවොත් ඔබ පටන් ගන්න විදිය කොහොමද? වැවක් ඉස්සරහට යන්නේ. පුටුවක් තියාගන්න හාන්සි පුටුවක්. උණුවෙන් තේ එකක් හදාගන්න පොඩි කේක් කෑල්ලක් තියාගන්න. හොඳට ඔළුව නිදහස් කරලා හොඳ හුස්මක් ගන්න. ඊට පස්සේ වැවේ එන හුලන් ටිකට හොඳට මේ කය නිරාවරණය කරගන්න. නේ? හොඳට අහස දිහා පොඩ්ඩක් බලන්න. අතපයට හොඳට සිසිල දෙන්නකොට ඒක විඳින්න. හරිද? තේ කෑල්ල පොඩ්ඩක් තුල ගන්න. තේ එක පොඩ්ඩක් තුල ගන්න. ඈතට ඉඳන් එන ඒ සුළං පාර දිහා බලන්න. කකුලට සුවය දැනෙන්න. බඩට සුවය දැනෙන්න. මුහුණට සුවය දැනෙන්න විඳින්න. පරිසරයේ ඈතින් පේන ගස් කොළන් දිහා බලන්න. දැන් ওই ටික කියනවා. ওই ටික වෙන්න ඕනද නැද්ද? වෙනකොට සුවය දැනෙනවද නැද්ද? හරි. දැන් දෙන්නේ කියනවා. එක්කෙනෙක් කවුද? ඒ අපේ උපදේශ ගත්ත එක්කෙනා. දෙවනියා කවුද? ඊව මොකුත් නෙමෙයි ගමේ ඉන්න කොල්ලේ කරයාගේ යාළුවෙක් කියලා. හරිද? මේ අඬ ගහගෙන යන එක. අනියා ගිහිල්ලා දැන් දෙන්නට පුටු දෙකකුත් තියෙනවා. අර මොකද කරන්නේ? පුටුව තියාගන්නවා අනෝපාර ගන්න. හොඳට හුලම් පාර වැදේදී කේක් එක ගාලා ඉන්නවා. අපේ එක්කෙනා මොකද කරන්නේ? අර අපි ලියලා තිබුණු කොලේ බලලා කකුලට සුවය වෙනින්න. කේක් කෑල්ල තුල ගන්න. තේ එක තුල ගන්න. එළියේ ඉඳන් ඉන්න සුවය භුක්ති විඳින්න. හොඳ හුස්මක් ගන්න. හොඳ හුස්මක් හෙලන්න. නේද? දැන් මේ ටික කකුලට සුවය විඳින්න. අතට සුවය විඳින්න. ඈත බලන්න. රෙල් ටික බලන්න. ගස් කොළන් බලන්න. දැන් යන්නේ. දැන් යාට සුවය තියෙනවද? දැන් මේ සුවය කියන එක මේ වැඩෙන කියන දේ මොකක්ද මේ? ඒක විඳින එක. ඒක ෆීල් වෙන එකක්, ඒක දැනෙන එකක්, ඒක අත්දකින්න ස්වභාවය. මිස අර කතාව දැන් අන්තිමට අර කෙනාට මේ මොකද? අර මොකුත් දන්නේ නැති කෙනා විඳපු සුවයවත් අන්තිමට මොකක් කියලා කියන්නේ? නැති නේද? අපිට ගොඩක් කියලා දෙන්නේ. තේරුණා මේ කියන්නේ? එහෙනම් අපේ මේ වැඩෙන හැම ගුණයක්ම නිවෙන එක මොකක් වෙන්න ඕනද? අනිත්‍යයි මේ රූපස්කන්ධේ මේ පටිච්චසමුප්පාදේ බොරුව කින්නේ විඥානේ මායාව විඥානේ තාම මට දුන්නේ ෂොට් එක මෙහෙමයි අරවයි මේවයි විඥානේ නැත්නම් අපි කොට විඥානේ බලන්න ඕ මට මෙතන දුන්නානේ අහුණානේ ආම්දුනේ මෙහෙම කියන ළමයි කතා කරන්නේ ආම්දුනේ මෙතන අහුණාම්දුනේ අතන විඥානේ ගැහුවනේ මට කරකොල ඇතේරිය මොනවා කියන අපි ආහා ගියාගේ දුන්නා මොනවා කියන්න තප්පයිට උත්තර හරිද නෑ එතකොට එහෙනම් මේ මොකද්ද කියන්නේ නේද හරි ඒව නැතුව මගේ ඇත්තට මොකද්ද වෙන්න ඕනේ? ඇතුලේ ඇගිලිච්ච ගති තියෙනවා. මෝහයෙන් සිහිය පැවතෙන්නේ නැති දැන් තියෙනවා. නේද? මගේ හිත විසිරිච්ච, ලෝකෙ ගැන හැදිච්ච, සිතුවිලි වලින් හිත පිරීලා තියෙනවා. ඒ ටික මොනව වෙන්න ඕනද? නැති වෙලා යන්නේ. ඔච්චර. නිවිලා තියෙනවා. මගේ හිත හැම වෙලේම නිවිච්ච හිතක් කියලා. කවුරු මොනවා කිව්වත් මගේ හිත නිවිලා තියෙන්න ඕනේ. කිසිම දෙයකින් කම්පණය වෙන්නේ නැති එකකින් කියන ඕන තරම් බණිනවා. මේ කලා කණු එහා පැත්තේ ඉඳලා මේ මොනාම්දුගේ මෙතෙන්ද උදේ ඉඳන් මේ තටමන දාන්නේ කිව්වත් කම්පණය නෙවෙයි. කම්පණය වෙනනම් ප්‍රශ්නයක්. අන්න ඒකෙන් අයින් කරගන්න. තේරුණාද කාරණේ? එහෙනම් අර කෙනාට වැරදුනේ පොත බලලා අන්තිමට මොකද වෙන්නේ? කකුලට සුවේ ඒ මොකුත් නැතුව යන්නකො ගිහිල්ලා ඉන්නකො බලන්න ඔය ළඟට කිව්වනම් මොකද වෙන්නේ? අර මොකද ඒ ගියාම ගිහිල්ලා ඉන්නේ නේද ඔබ ගිහිල්ලා ආයෙත් ගිහිල්ලා කකුලට සුවේ ඉන්න මම මේ හවසාවේ සුවේ විඳීම පිණිසයි මේකේ දකින්න මහන්සිය කියන දේ දුරු වේවා නේද මහන්සිය දුරු වේවා පිටට පීඩනය දුරු වේවා උෂ්ණය දුරු වේවා වැවේ තියෙන සිසිල මට දැනේවා කිය ඉන්නවද නැත්නම් ඇස් දෙක පියාගෙන පාඩු ඉන්නවද එහෙනම් මෛත්‍රිය කියන එකේ දැනෙන එකේ ඉන්න ඕනද නැත්නම් මට නිදුක් වේවා අරයට නිදුක් වේවා ආහතර නිදුක් වේවා පොළොවට නිදුක් වේවා උතුරු දිශාවට නිදුක් වේවා දකුණට කියලා හරිනවද නෑ මුලදී එක කළාට චුට්ටක් කමක් නෑ මොකක් හන්දද මුලදී මම ඉතා දුර්වලයි
දුර්වල එක తాවකාලිකව පොඩ්ඩක් සුවපත් කරගන්න විතරක් උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න. ඒ නිසා මම බහැර කරනවා නෙමෙයි. එන්න පටන් ගත්ත කෙනා නෙමෙයි. හැබැයි දැනගෙන යන්න මම ඔතෙන්ද යන්න ඕනේ. අර වෙදී මොකොත් නැතුව පාඩුවේ ගිහිල්ලා සීතල වෙමින් අන්න ඒ වගේ මෛත්‍රිය හැඟීම මුළු දවස පුරාම දැනෙන මට්ටමට හිතෙනවා. එයාට දැන්නත් ඒ කෙනා පිළිබඳ කරුණාවෙන් පේන්නේ නැහැ. දැන් අපිට සසර ගොඩාක් පේනවා නම් මෙහෙම පේන්නේ. ඇයි ඒ කෙනා මොන වැඩේ කළා මොනවා කළා එයාට සසරේ මොකද වෙන්නේ කියන එකයි පේන්නේ. එතකොට එන්නේ මොකද්ද? තරහ දෙන්නේ කරුණාවද? කරුණාවනේ. ඒ දෙකේ නිවර්සය අපි මේක කොහොමද නවත්ත ගන්නේ? නේද? ඒක හොඳට කරුණාව දෙනවනම් ඉතින් එනවා මොකද්ද? මුල් කාලේ එනවා අනේ මේ කර්මයාගේ අහෝසි වේවා කියලා තව ටිකක් පරිපූර්ණ වෙනකොට එහෙම කරලා නතර වෙන්නේ නැහැ. ඒකයි මිනිස්සු ඔක්කොම ඉන්නේ එහෙම කර කරමයි මට කරුණාව වේවා කර්ම අහෝසි වේවා කියලා මොකක් වෙනවද? ඒ පාන මිනිස්සු එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා මොකද්ද? ධර්මතාවයක් වශයෙන් ඒක ඊගාගේක අපි අපේ කියලා තේමකන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න අපි යමු අර කතාව. දැන් මම නිදුක් වේවා කියන එක කිව්වහම අර කකුලට සුවය දැනේවා, වැවේ සිසිල් සුළඟ දැනේවා, දාඩිය දුරු වේවා කියලා කියනවද? නෑ. ඒ වගේ අපි මොකද කරන්නේ එහෙනම් මේ වචන වලට යන්නේ නැතුව මෙන්න මේ හැඟීම ජනිත කරන සිතුවිලි ගාන වැඩි කරන්න ඕනේ. එතකොට දැන් කෙනෙකුට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. උතුරු දිශාව, දකුණු දිශාව, අර දිශාව, මේ දිශාව, උතුරටයි බටහිරටයි දෙකටම නැති දිශාව, ඔයගේ මොනවා හරි තියෙන ටිකක් තියෙනවනේ. ඒ ටික කියනකොට හාමුදුරනේ මට ගෙදර ඉන්නවට වඩා සුවයක් දැනෙනවා. ඔබ වහන්සේ කොහොමද එහෙම නෑ කියන්නේ කියලා අහන්න පුළුවන්ද බැයිද? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. නිකාම් වාඩි වෙලා ඉන්නවට වඩා උතුරු දිශාවෙන් පටන් අරන් හිටන් අහපව උතුරු දිශාවට ධම්මිනී දිද්ද බලා වරෙන් කියලා ඒ ටික කියලා හිටන්. හරිද? ඊට පස්සේ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, මේව නැත්තෝ වෙත්වා, ආරා නැත්තෝ වෙත්වා කියලා එන්න ලිස්ට් එකක් කියලා හිටන් පැයක් විතර ඒ වට තුනක් ගියාම නේද? ධම්මිනී දිද්ද බලා ඇවිල්ලා හිටන් වට තුනක් ගිහිල්ලා ආපුවාම මොකක් වෙනවද? පැයක් ගිහිල්ලා. මම ඉස්සර ගෙදිනවා. හරිද? උපොල් ඊළඟ නෙවෙයි ගිහින් ධම්මිනී දිද්ද බලා වරෙන් ගියා. ඒ ටික ගිහිල්ලා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා කියලා 10ක් විතර තියෙනවා. ඒ ටික ගිහිල්ලා හිටන් වට තුන ගිහිල්ලා ඇසල වරනකොට පැය. දැන් දන්නවා ඉඳ ගන්නකොට පැයක් ඉන්න ඕන වට කීයද? 3යි. පැය භාගයේ ඉන්න ස්පීඩ් එකකින් වට 2යි. හරිද? පැය පොඩ වැඩිපුර ඇද ගන්න ඕන නම් ස්ලෝ මොෂන් එකකින් වට 3යි. හරිද? එහෙම තමයි මම මුලින් කරේ. හරි. දැන් එතකොට මොකද වෙන්නේ එහෙනම්? ඇයි ඔලේ සනීපයක් නැත්නම් භාවනාවක් වශයෙන් එකක් දෙන්නේ? මේ මොහේ එහෙමයි. හරි. ඔන්න ඒකට දෙන උපමාවක්. පොතක් දෙනවා. දැන් ඔබ ඔක්කොටම පොතක් දෙනවා. දීලා මම කියනවා මේ වෙලාවේ මේ පොත ඔක්කොම කියවන්න පැය භාගයක් කියලා කට්ටියව තැන් තැන් වලට කියලා. දැන් ඔබ පොත කියනවා. හරිද? මම කියනවා ටිකක් පිටු ගන්න මේක විනාඩි 45ක් යනවා. ඒක නිසා වෙන වෙන ඒවා කල්පනා කර කර නැතුව පැය භාගයක් දෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් වේගෙන් පොත කියවන්න. දැන් ඔබ මොකද කරන්නේ? වෙන දේවල් මොකොත් හිතන්නේ නැතුව පැය භාගයක්. දැන් මම පැය භාගය ඉවරයි කියනකොට ඔබ නිකන් එකපාරට මොකද? වෙන ලෝකයක ඉඳලා නිකන් ආයෙ නිකන් මෙතෙන්ට කන්සල්ට් ආවා වගේ මොකක් වෙනවද? එනව නේද? හරියට නිකන් මොකක්ද? භාවනාවක ධ්‍යානයක ඉඳලා හිටන් සමාධියක ඉඳලා ආයෙ නිකන් පොළොවට බැස්සා වගේ ඇත්තටම හිටියේ මොකේද? දුන්නේ නවල් එකක් නෝ. නවකතාව දන්නා. නවකතාව ඉඳලා තමයි බැස්සේ. ලෝකෙම අමතකුණාද නැද්ද? මොකක් හන්දද? පොතට ඒකාග්‍ර වුණා. පොතේ වචන වලට ඒකාග්‍ර වුණා. පැහැදිලිකාරනේ. එතකොට ලෝකෙට තියෙන විසිරිච්ච සිතුවිලි ටික මොන වුණාද? නැති වෙලා ගියා. හැබැයි නැති වෙච්ච පළියට ඒක කුසල් සිතක් වුණාද? එහෙනම් මම උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව ආවල් මේ අපේ ගෙදර, මගේ කාමරේ, මගේ ගෙදර, මගේ වත්ත, මගේ ගම, මගේ ග්‍රාම සේවකසම, මගේ ප්‍රාදේශීය කොට්ටාසය, මගේ දිස්ත්‍රික්කය, මගේ පළාත, මගේ රට, ඊළඟට මගේ මේ මහද්වීපය නේද? දකුණු ආසියාව, උතුරු ආසියාව, මුළු ආසියාව, ඊට පස්සේ ලෝකය, ඊළඟට සක්වල, දසදහස් සක්වල, අසංඛ්‍ය සක්වල මොන යනවද මම නම් එහෙම කියයි කාටද? නේද? හරි. එතකොට ඕවා යන එක මොකද වෙන්නේ දැන් එහෙනම්? අර පොත කියවනවා වගේමයි. පැයක් බය නැතුව ඉන්න පුළුවන්ද බැයිද? ඔව් ඉතින් පොත කියවලා පැයක් බය නැතුව ලෝකෙ අමතක කරලා හිටියයි. පොත පැයක් කියවනකොට ප්‍රශ්න අමතක වෙනවා. ඉතින් භාවනාවේ S2 පියාගෙනත් ওই ටික පැයක් කියවුවහම අමතක වෙනවා. හරි. එතකොට දැන් එනවා ආයෙ ප්‍රශ්නයක්. ඉතින් පොත බලනවා වගේම අපි මෛත්‍රියක් නේ වඩන්නේ. එහෙම නැත්නම් මොකද්ද මේ උනේ? හරි. ඒකටත් අපේ තියෙනවා රැවටීම. මොකක්ද? සිහිය නැත්නම් සතිය.
මේවා එකිනෙකට වෙනස්. දැනට අපි නිකන් ගමු සිහිය. නැත්නම් සතිය කියලාම ලියන්න ඕනේ. මම සමහර වචන කියන්න බයයි මේ ධම්මසිරියාම මොකද වැඩක් කරනවනේ. ඊට පස්සේ වැඩිපුර දන්න අය එහෙම තරක කරලා දේවටත් උත්තර වදින්න වෙනවා. හරි. ඒක නිසා සතිය ඊට පස්සේ ඒකාග්‍රතාවය. මේවා චෛතසික හොඳේ ඒකාග්‍රතාවය. චෛතසික කියන්නේ මොනවද? උපමාවක් ගත්තොත් කඩදාසියකුයි තින්තයි ගන්නවා. නේද? එතකොට කඩදාසිය තමයි සිත, චිත්ත. හරිද? තින්ත තමයි මොනවද? චෛතසික. තින්ත තියෙන කඩදාසිය තමයි සිතුවිලි, පත්තරේ. පැහැදිලි? පිටු කීපයක එකතුව තමයි මොකද්ද? සිතුවිලි. අන්න උපමාව. එහෙනම් කඩදාසිය මොකද්ද? සිත, චිත්තය. කඩදාසියේ තියෙන විවිධ කොළ රතු නිල් දම් අකුරු අයනු ඒවා මොනවද? චෛතසික. එහෙනම් කඩදාසියකින් පත්තරයකින් මට ලෝකයක් හදලා දෙන්නේ සිතද කඩදාසියද තින්තද කියන්නේ? තින්තද. ඒ කියන්නේ ලෝකෙ හැදෙන්නේ චෛතසිකයි. හැබැයි ලෝකෙ හැදෙන්න තින්ත විතරක් තිබ්බත් හරියනවද? කඩදාසිය නැතුව තින්ත තියෙන්නත් බෑ. තින්ත නැති කඩදාසිය වැඩකුත් හරියට කරන්නේ. මේ වගේ මේ දෙක එකටමයි තියෙන්නේ. එහෙනම් ලෝකෙ හැදෙන්නේ අර දෙක එකතුවෙන්. එහෙනම් අපිට මේ නානත්වයක් හම්බෙන්නේ කාගෙන්ද? සිතෙන්ද? චෛතසිකෙන්ද? චෛතසිකෙන් හම්බෙන්නේ. හරි. එතකොට ඒකේ තියෙන චෛතසිකේ අපි හිතමු කඩදාසියක් තියෙනවා. ඒක රතු පාටින් මම පුරවනවා. එතකොට දැන් මොකද්ද මේකට කියන්නේ? තනින් තන චූටි කොළ තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ මොනවද? රතු. එහෙනම් මම මේ කඩදාසිය හඳුනන මොන කඩදාසිය කියන්නේ කියලා? දැන් මෙතන මේ වගේ එක පාට වලින් තිබ්බොත් මම කිව්වොත් රතු කියන්නේ කියලා ඔබ කියලා ගේන්නේ කොහොමද? රතු චුට්ටක් තියෙන ඒවාද රතු ගොඩක් තියෙනවා? දැන් ඒකේ වෙන පාට නැද්ද? ඇයි ඔබ ඒක තෝරගත්තේ? බහුලව තිබ්බ නිසා. එහෙනම් මං සතිය කියන එකේදී සතිය විතරද තියෙන්නේ? නෑ, ඉතුරුවක් තියෙනවා. වැඩිපුර තිබෙන්නේ මොකද්ද? සතිය. රූපය කියලා කියනකොට රූපය කියන්නේ මේ ඕලාරික බව දැනෙන. වර්ණ කියලා කියනකොට ඉතුරුව නැද්ද? තියෙනවා. හැබැයි වැඩිපුර තිබෙන්නේ මොකද්ද? රූප ස්වභාවය නැත්නම් වර්ණ ස්වභාවය. වේදනාව කියලා කියනකොට ඉතුරුව නැද්ද? තියෙනවා. වැඩිපුර තියෙන්නේ මොනවද? වේදනා ස්වභාවය. ඒක නිසා ඒක නම හඳුන්වන මොකක් විදියටද? අර රතු පාට කොලේ, කොළ පාට කොලේ, නිල් පාට කොලේ වගේ අර වැඩිපුර යෙදිච්ච චෛතසිකේ නමින් සිතුවිල්ල හඳුන්වනවා. පැහැදිලිද කරන්නේ? හරි, බොහොම හොඳයි. ඊට පස්සේ නම් මෙන්න මේ සතියයි ඒකාග්‍රතාවය කියන්නේ මොනවද? තින්ත වර්ග දෙකක්. චෛතසික දෙකක්. කුසල්ද නැද්ද මේ දෙක? නෑ. මේ එකක් කුසල්, එකක් කුසල් නෙමෙයි. සතිය කුසල්. පැහැදිලි කරන්නේ? සතිය මොකද්ද? කුසල්. ඒකාග්‍රතාවය කියන්නේ අනිකුත් චෛතසික අනුව තීරණය වෙන එකක්. පැහැදිලි කරන්නේ? එහෙනම් සතිය කියන්නේ මොකද්ද? කුසල්. හරියට නිකන් හිතන්නකෝ උපමාවේ හැටියට නම් ඒකාග්‍රතාවය කියන්නේ වතුර වගේ. තින්ත ගාන එකක් නම් මේ තින්ත ටිනර් වගේ. නැත්නම් මේ වතුර වගේ. ඒ දියසායන් ටික මොකේද තවරගන්නේ? වතුරේනේ. එතකොට කළු පාට දැම්මොත් කළු පාට තින්ද ගෑවෙනවා වතුර තියෙනවා ඒක. සුදු පාට දැම්මොත් එන්න රතු පාට, නිල් පාට, කහ පාටක් දැම්මොත් ඒ පාට එනවා වතුරත්. ඒතර වතුර මට පෙවුනේ නෑ. පෙවුනේ ඉතුරු ටික. ඒ වගේ මොකක්ද වෙන්නේ? ඒකාග්‍රතාවය කියන්නේ දෙකේම දෙන චෛතසිකය. හැබැයි ඒකට යොදන පාට අනුවයි කොලේ තීරණය. එහෙනම් අකුසලයක් ඒකාග්‍රතාවයට આવොත් ඒක අකුසල සිතක්. කුසලයක් આવොත් ඒක කුසල සිතක්. ඒකාග්‍රතාවයෙන් හැදෙන සිතුවිලි වලට. ඒ කියන්නේ ඒකාග්‍රතාවයේ කියන තින්ත දාපු පත්තර මිටි වලට කියනවා මොකක් කියලාද? සමාධිය කියලා. පැහැදිලි කරන්නේ ඒකාග්‍රතාවය හොඳට දිනු කළොත් ඒකට කියන පොදු නම මොකද්ද? සමාධිය. එහෙනම් අකුසල් වලින් දාලා ඒකාග්‍රතාවය හැදුවොත් ඒක මොකද්ද? මිච්ඡා සමාධිය. කුසල් වලින් දාලා හැදුවොත් වර්ග දෙකයි ලෞකික සමාධිය ලෝකෝත්තර. මොකද කුසල් එකෙන් දෙකක් තියෙනවා. නිවන් දකින්න එක සහ නිවන් නොදකින්න එක. යහපත සහ මිදෙන එක. හරි. එතකොට එහෙනම් අන්න ඒකාග්‍රතාවය පොත කියවනකොට මොකද්ද තියෙන්නේ? ඒකාග්‍රතාවය. ඒක නවල් එකක් කියවනකොට අකුසල් ඒකාග්‍රතාවය, බණ පොතක් වගේ තියෙනකොට මෝහ ඒකාග්‍රතාවයේ සමග කුසලුත් තියෙනවා. කුසල් තනි කරන්නේ නැහැ නේ. ඇයි? අපි දන්නවනේ දැන් කොහොමද සිතුවිලි හැම ගොඩේම භාගයකට වඩා මෝහය තියෙනවා. ඒක නිසා ඒව නවත්තන්න බෑ. හරි. නමුත් කුසල් ටිකක් එකතු වෙනවා. දඩයක්කාරී
සතාට ඒම් කරගෙන ඉන්නද මිනිත්තු ගාන. මොකෙද ඉන්නේ ඒකාග්‍රතාවෙන්ද නැද්ද? හොඳටම ඉන්න කෙනාවද අපි භාවනා කරනකොට දැන් පැය ගාණක් ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. කවුද? කමාන්ඩෝ පුදුසක් නෑ පැය ගාණ. මොකද පැය ගාණක්. කමාන්ඩෝ වටේ නේද? ඉන්නේ අපි අර ඉස්සර යුද්ධ කාලේ අර මේ ප්‍රදර්ශන වලට ගියාම ඉන්නව නේද? උදේ ඉන්නවා අපි වටේ රවුමක් ගහලා හවස ආවත් එයා එහෙම. අපිත් දැන් ඉන්න බෑ නේද? ඒකම ඉන්නවා. ඇයි එච්චරට ඒකාග්‍රතාවය පුරුදු කළා. හැබැයි කුසලෙන්ද පුරුදු කළේ? නෑ අපසේ. හරිද? දඩේමකට ඒ මේකට හතුරෙක් පිළිබඳ මේකට එන්නේ ටිකක් කුසලෙන් දන්නේ මොනවද? දේශසිතකින් ඉන්නේ. පූසත් කොහොමද ඉන්නේ? අන්න අපසලෙන් ඉන්නේ. නේද? හොඳට ඒකාග්‍රතාවය බැලුවත් කොට තට්ටුවක් දැම්මොත් එහෙම කෙලිම හඳේ. හරි. ඊට පස්සේ හරි දැන් එහෙනම් සතිය කියන්නේ කුසල්සිත. සතිය දෙන්නේ කුසල්සිතේ විතරයි. සති සම්පජන්‍ය කියලා හැම වෙලේම භාවනා වර්ගයක් තියෙනෙත් ඇයි? ඒක කුසල්සිතේ. පැහැදිලි කරන්නේ. එහෙනම් අපි ඔය හැම තැනකම රැවටෙන්නේ මොකේද මේ? සතියට නෙමේ මොකේද? දැන් මම නිදුක් වේවා උතුරු දිශාව දකුණු දිශාව වගේ කියන නම් අනිත්‍යයි අනිත්‍යයි මම නෙමේ මගේ නෙමේ මේ මොකද්ද මේ යන්නේ? සතියද ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය. වචනත් එක්ක යන ඒකාග්‍රතාවය. පැහැදිලි කරන්නේ. ඒකේ අතරේදී විටින් විට මොකද වෙන්නේ? අනිත්‍යයි කියනකොට ඉතින් අනිත්‍ය හැඟීමක් එනවනේ. ඒ කියන්නේ පොඩි කුසලයකුත් විටින් විට නිදුක් වේවා කියලා හිටන් උතුරු දිශාව දකුණු දිශාව නිදුක් වේවා වචන කියනකොට දැන් ඒකත් එක්ක අපි නොදැනුමත්ව හරි මොකද වෙන්නේ? කුසලයකුත් එනවා. ඒක නිසා මේවා 100% දෝෂයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපිට ඉදිරියට යන්න බෑ. ටික දුරක් එන්න පුළුවන්. එතනින් මොන වෙනවද? ඒක නිසා අවුරුදු 5 10 භාවනා මෛත්‍රී වඩන අය ඉන්නවා. හැබැයි ඒකෙන් නැත්නම් සතියෙන් දෙකනොත් වැඩියක් හරියට වඩනවා. හරියට මේකට පිළිහිටලා වැඩුව දවස් දෙක තුනක් වැඩියයි. මොකද අපි මුලින්ම අපි විදර්ශනාවට වැඩි ඊට පස්සේ මෛත්‍රිය ආනිසංස වැඩි කියලා අහලා වැඩුව දවස් 3ක් යනකොට ඒ ස්වභාවයට ආවා. හරිද? ඉතින් එතකොට අර සමාධි ඒකාග්‍රතාව හොඳට කලින් ඒවේ මුරුව තියෙනවා. අරමුණ කොට මාරු කරලා හුරු කරවන්න විතරයි තිබ්බේ. හරි. එහෙනම් දැන් අන්න සතිය කියන්නේ අර නුවණත් එක්ක දැහැමි විදියට හරියටම මේවා දකිමින් යන ඥානෙත් එක්ක පිහිටන අංගය. ඒක කුසල්සිතේ. එහෙනම් මේ දෙකම වඩන්න ඕනද නැද්ද? වඩන්න ඕන. මුලින් වැඩෙන්නේ කොයි එකද? සතිය. හරිද? ඒක නිසා මුලින් කරන වැඩ වලට සිහිය ටික ටික දෙනවා. පස්සේ ටික ටික ඒක මොකක් වෙනවද? ඒකංග. දැන් සක්මනේ යනවා නම් මුලින් මොකද්ද වෙන්නේ? අන්න තද ගතියට සිහියෙන් පුළුවන් තරම් අර විසිරෙන සිත ගෙනේ. කියන්නේ කවුද ගේන්නේ මේ? සතිය. ඊට පස්සේ දැන් සතිය ටිකක් හැදුනට පස්සේ දැන් මොකද කරන්නේ? පොඩ්ඩක්වත් පිට දෙන්න දෙන්නේ නැතුව තද ගතියේම ඉන්නවා. එතකොට දැන් මොකද්ද මේ වැඩි වෙන්නේ? සතිය කොහොමද දැන් හැදුනා? ටික ටික මොකද්ද වැඩි වෙන්නේ? ඒකාග්‍රතාවයක් දැන් වැඩි වෙනවා. දැන් දෙකම එකතු වෙනකොට සම්මා සති සම්මා සමාධි එහෙනම් ඉක්මනින්ම සම්මා ප්‍රඥාවලට යන්න පුළුවන්. නැත්නම් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන එක ස්පර්ශ කරන්න පුළුවන්. ඊට කලින් තියෙන අංග දෙක වෙන කවුද? සතියයි සමාධියයි නැත්නම් ඒකාග්‍රතාවයයි ගොඩ නැගුණු නිසා. පැහැදිලි කරන්නේ? එහෙනම් අන්න මේ විදිහට මේක ඉස්සෙල්ලා වැඩෙනවා. ඒකත් එක්ක ඒකාග්‍රතාවයත් ඕනද නැද්ද? ඕනේ. හැබැයි අපි මේව මුකුත් නැතුව සතියක් නෑ සම්මාදිට්ඨියක් නෑ මුකුත් නෑ ගෙඩි පිටින් අපි භාවනා හරි මොකක් හරි කරනවා කියලා ගිහිල්ලා තියෙන දන්නේම නැතුව මොකේද? මෝහයේ සහිත ඒකාග්‍රතාවයට. නෑ සමත භාවනාවෙන් වෙන්නේ ඒකාග්‍රතාවය විතරනේ. අර ටිකම වෙනවා. ප්‍රඥාවක් නැතුව භාවනාවක් කරන්න බෑනේ කවදාවත්. එහෙනම් අනිවාර්යෙන් වෙනවා ලෞකික සහ ලෝකෝත්තර දෙකේ වෙනස. තේරුණාද කරන්නේ? දැන් අපි සමාජලාට අපි අපිට අහලා දෙනවා නේ. එතකොට කියනවා මොකද? සමතක කිව්වහම ඒකේ ප්‍රඥාවේ දුන්නේ. එහෙම වෙන්නේ නේ. මේ මහත්ගත සිතක අනිවාර්යෙන් වැඩ දෙන්නේ. ප්‍රඥාව නේ. මම භාවනාවකට යනවා දැන් මොකද මේ නේද? ඒකට ඒකට අදාළ නොවන සුළු වශයෙන් හෝ තියෙනවා. මොකක්ද වෙනස? ලෞකිකනේ අපි චත්තාරීසක සූත්‍රයේම බුදුහාමුදුරුවෝ කියනනේ ලෝක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙයන් වදා මේ කියන්නේ වර්ග දෙකක් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මා සංකප්පේ මේ ලෞකික සම්මා සංකප්පේ. මේ විදිහට අංග ඔක්කොටම බෙදලා තියෙනවා. එතකොට අපි දෙන්නේ මොකද්ද? ලෞකික එක. ලෞකිකයේ තේරුම කියනවා අනාගතයේදී හොඳ හෝ නරක විපාක තියෙනවා. ඔච්චරයි. බුදුහාමුදුරුවෝ වෙන මොකද කියන්නේ? හරිද? අනාගතයේදී විපාක තියෙනවා. ඒක ලෞකිකයි. අනාගතයේදී විපාක නැහැ. නිරෝධ වෙන කර්ම අනාගතයේදී සකස් වෙන්නේ නැති මොකක් හරි නම් ඒක ලෝක. ඒ සූත්‍රයට අනුව විවිධ තැන්වල විවිධ දේශනා කරනවා. හරි. එහෙනම් දැන් ඔන්න අපි දන්නවා දැන් මම මෛත්‍රිය වඩනකොට මොකද්ද වෙන්න ඕනේ එහෙනම් දැන්? ඉස්සෙල්ලා සතිය වෙන්න ඕන.
ඊට පස්සේ ඒකාග්‍රතාවයක් දෙන්න ඕන මොකේද? වචන වලටද? නෑ කුසල් සිතේ වචන දැන් අපි දන්නවා අර වැවක් අයිනට ගිහිල්ලා පොතක් දිගේ කියවලා කවදාවත් ඕක ලැබෙන්නේ නැහැ වගේ වචන වලින් ලැබෙන්නේ අර හැඟීමෙන් දෙන්න ඕනේ. එහෙනම් දැන් නිදුක් වේවා කියලා කියනකොට මොකද වෙන්නේ? අන්න නියන්න දුයන්න නලයන්න නිදුක් කියන සිතුවිලි ටික හිස් ඒවා. ඊට පස්සේ නිදුක් වේවා කියලා කියනවා සමහර වේවා කියන එකේ වැඩිපුර දැනෙනවා නේ. නේද? ඊට පස්සේ ඇයි ඒ වේවා කියන කෑල්ලේ වැඩිපුර දැනෙන්නේ? දැන් වේවා කියන එකේ මොකුත් නැහැ. දැන් අපිට ඇයි ඒක? දැන් හරිනම් සුවපත් කියන වචනේ වැඩිපුර දෙන්න ඕනේ. ඒ වුණාට ඇත්තටම අපිට ප්‍රායෝගිකව වැඩිපුර දෙන්නේ කොයි කියන්නේද? වේවා කියන්නේ. ඇයි? තව උත්තර අවසානයේ තියෙන නිසා එක්තෙන් වෙන නිසා එහෙම නැත්තරම වේවායි කියනම් පින්සිත තියෙන එහෙම වෙන්නත් දෙයිද? මොකක්ද දන්නව වෙන්නේ? හරි දැන් ඉන්නේ විවිධ හේතු තියෙනවා. ප්‍රධාන හේතුවක් ගත්තොත් නියන්න දුයන්න කයන්න කියලා නිදුක් වචනේ ගන්නකොට මමගේ ඔළුවේ තියෙනවා මොකද්ද? ඊළඟ අකුරු වේවා ඒ ටිකත් එන්න ඕනේ කියන හැඟීම තියෙනවා. එහෙනම් මගේ මෝහසිතේ වැඩිපුර භාවිතා වෙන්න ඕන. එහෙනම් මට තියෙන කුසල් සිතේ ප්‍රමාණය මොන වෙනවද? අඩු වෙනවා අර මුල් වචන ටිකේ. අවසානයේ එනකොට දැන් වචන ඉවරයි එතනින් එහාට හිතන්න ඕනේ. එහෙනම් අර කුසල් සිතට භාවිතා කරන්න තියෙන හිස් සිතුවිලි ගන්න වැඩි. ඒක නිසා වේවා කියන වචනේ කියනකොට මොකක් වෙනවද? තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි කියමු දැන් උතුරු දිශාවේ වෙසෙන සියලු සත්වයෝ නිරුක්කේ වගේ නෝනේ ඒත් වේවා කියන එකේ තමයි දැනෙන්නේ. ඒකට ඉතුරු ටිකම මොකද? අපරාධේ. තේරුම් ගන්න. හරි එහෙනම් පුළුවන් තරම් මොනව වෙන්න ඕනද? වචන අඩු කර ඒක හන්ද නිවේවා නිවිසනසේවා. දැන් අර ඇදෙනකොට එහෙම මොකද්ද තියෙන්නේ? අර දැනෙන හැඟීම ඒකට වැඩිපුර බද්ධ වෙනවා. තේරුණා නේද? එතකොට මුලින් අපි ඔය කපටිකමක් කරන්නේ ඇයි? මොකද දන්නේ නැති අද ඇද හරි. දැන් මම ඔය කියනෝනේ මම කියනෝනේ නිවේවා පොඩි ළමයි නළුනවා. මොලේ. හරි ඒක නිසා නිවේවා නිදුක් වේවා සුවපත් වේවා ඔහොම කියන්නේ. ඒ නුවණ දීපන ඔය කියන්නේ නැහැ මේ සිහිය පවත්වන්න කුසල් සිතේ තමන්ගේ අභ්‍යන්තර සිත ගන්න ඒකේ හැඟීමත් එක්ක හොඳට ඉන්න කියලා. එච්චරයි කියන්නේ. ඒ මම මේ නදරුණේ ලැබෙන වගේ නිදුක් වේවා නිරෝගී වේවා දැරිමුණහම තුන්ටන් ඉන්නවද වගේ ආවම මම මොකද කරන්නේ? මම ඇත්තටම හිතන්නේ නෑ. දැන් මෙයාලා පොඩ්ඩක් මෙයාලා කට්ටිය මදි වගේ වුණා. නිවනින් සෙන්සේවා නළුවා. ඇත්තටම එහෙම හිතලා කරන්නේ වෙන මොකක්ද නැහැ. දැන් මට ඔය කියන්න ඕනේ නෑ. නේද? පොඩ්ඩක් නිකන් කම්මැලි වගේ මේ වෙලාව පරිසරේ නිකන් රස්න වෙලා වගේ වුණාම අර ටික වැඩිපුර දාන්න. එතකොට අර අපි මෝහයෙන් මොකක් කරනවද? අර ස්වභාවය වැඩිපුර ජනිත කරලා දෙනවා. හරිද? හරි. එහෙනම් අන්න දැන් මොකද වෙන්නේ? අර හැඟීම පුළුවන් තරම් වැඩි කරනවා. වැඩි කර දැන් එහෙනම් වචන මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් අර දිශාවල් 10ක් විතර දාලා වෛර නැත්තෝ වෙත්තා තරහ නැත්තෝ වෙත්තා අරව නැත්තෝ වෙත්තා මේව නැත්තෝ වෙත්තා තව 10ක් විතර දැම්මොත් මොකද වෙන්නේ? ඒව අනුපිළිවෙල මතක තියාගන්න සිතුවිලි මැදින් මැද ඉන්න වෙනවද නැද්ද? එහෙනම් බාධාවත්ද දිනුවද? බාධා. ඒක නිසා පුළුවන් තරම් වෙන්නේ. ලේසිම වචන ටිකක් අර යටි හිතින් ඉබේන වචන ටිකක් විතරක් පාවිච්චි කරන තරමට හොඳයිද නැද්ද? හොඳයි. ඉතින් ඉබේන වචන ටිකක් අපේ දන්න චූටි කාලේ නම් මොනවද? නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්. ඔය තුන පොඩි කාලේ නම් ඔළුවේ තියනවා නේද? අනුපිළිවෙලත් ඔය විදිහට. එහෙනම් බොල්බට ඒව පටලවන්න ඕනේ නැහැ මොකොත් ඕනේ නැහැ මොකද? නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්. තනි වචනේ බැයිද? පුළුවන්. ඉතා හොඳද නැද්ද? වචන තුනකටත් වඩා එක හොඳද නැද්ද? හරි හොඳයි. හැබැයි ඒකෙන් දෝෂයක් තියෙනවා. මොකක්ද? මුල් කාලේ දෝෂයක් තියෙනවා. මුල් කාලේ එකම වචනේ යනකොට අපේ හිත පුරුදු වෙලා තියෙනවා ඒකාකාරී බවට කම්මැලිකම නිදිමත ද්වේෂය හටගන්න. එහෙනම් මම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දැන් මොකක් වෙනවද? ඒක පොඩ්ඩක් කැඩෙන්න මොකද කරන්නේ? නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඕන්න තව ඕන්න නිවේවා නිවි සනසෙනවා. තේරුණාද? ඇයි අර පොඩි වෙනසත් එක්ක නිින්ද පොඩ්ඩක් එන්නේ නැහැ. ටිකක් දියුණු වෙනකොට නිවේවා දැන් මම සමහරවිට එන්න කාලේ කරනකොට ටිකක් වෙලා යනකොට අර වචන කියන්න අමාරුයි ඉන්න අමාරුයි. ඇයි අමාරු දැනෙන්නේ? අපිට එහෙම අමාරු දැනෙනවා නම් ඒ කියන්නේ සිහිය පොඩ වැඩි වෙලා. ඇයි වචන වලට තියෙන මෝහය ඔබ හැඟීමත් එක්ක ඉන්නකොට දෙන්නේ කුසලයක්. කුසලයේ මෝහය වෙනසක් තියෙනවනේ.
අකුසලයේ තියෙනවා ගිනි දැවෙන ස්වභාවය, කුසලයේ තියෙනවා නිවෙන ස්වභාවය. එහෙනම් දැන් ෆීලින් එකට නිවෙනවා, වචනේ ගන්නකොට ඇවිදිනවා. ආයි නිවෙනවා, ආයි වචනේ මතක් වෙනකොට ඇවිදිනවා. දැන් මේ දෙකේ වෙනස හිතට දැනෙනවද නැද්ද? ඒ නිසා වචන කියා ගන්න නිකන් මොකක් වගේ නේද? බෑ වගේ එනවා. ඒක නිසා වචන වලට යන්නේ නිවේවා කියලා අර ස්වභාවයෙම ඉන්න හිතේ. ඒකට බැඳිලා ඉන්නේ. එහෙනම් අන්න ඒ විදිහට යන්න. පැහැදිලිද කරන්නේ? හරි. හොඳයි. එහෙනම් දැන් නිදුක් වේවා කිව්වා. දැනෙනවා හැඟීම. එහෙනම් භාවනාව දියුණු වෙන්න මොනවා වෙන්න ඕනද? මේ දැනෙන හැඟීම පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. ඒක ගෙවිලා ඉවර වෙනකොට මගේ ඊළඟ වචනෙට ගන්නවා මොකද්ද? නිරෝගී වේවා. පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඊළඟ සිතුවිලි පුළුවන් තරම් ඇදගෙන යන්න මොකක් එක්කද? අර දැනිච්ච නිවුණු ස්වභාවය. අර වැවේ ඉන්නදී පාඩු ඉන්නේ. ඒ ස්වභාවය. හරිද? ඒ වගේ හිත නිකන් මෛත්‍රී සහගත වෙච්ච ස්වභාවයක පුළුවන් තරම් ඉන්න. ඔන්න ඉන්නවා. තප්පරයක් දෙකක් තුනක් ඉන්නකොට ඔන්න නැතුව ගියා. නැතුව ගියාම ආයි සුවපත් වේවා කියලා ආයි කරා. ක්ලියර් කරන්නේ? පැහැදිලිද? ආයි. දැන් ආනාපානයක් කෙරුවොත් ඒත් උකම තමයි. ඉරියාපදයක් කෙරුවොත් ඒත් උකම තමයි. බුද්ධානුස්සතිය කෙරුවොත් ඒත් උකම තමයි. ඒකන්ද බුද්ධානුස්සතිය තියනව නේද? ඉතිවිසෝ භගවාන සම්මා සම්බුද්ධ ඔක්කොම කියන්නද තියෙන එක ගුණයක් ගන්නද? ඇයි මොකද්ද ඇත්තටම ඕනේ එක? ගුණේ කතාවනේ බුදුහාමුදුරුවෝ ගැන සීවිලා ඉන ශ්‍රද්ධා සංප්‍රයුක්ත හැඟීමයි ඕනේ. ඒක නිසා කියන ඔබට වැඩියෙන්ම තේරෙන ගුණය විතරක් ගන්න කියන්නේ මොකක්ද? නැත්නම් එකක් කියනකොට 9ක් කියන එක හොඳයි. පින් 9. භාවනාවට සුදුසු නෑයි. එතකොට වෙන්නේ මෝහසිතුවිලි ගන්න වැඩි වෙනවා. ඇයි වැඩිපුරම දැනෙන ගුණය ගන්න කියන්නේ? අපිට මේ ගුණය නෙමෙයි ඕනේ මොකද්ද? අර ශ්‍රද්ධා හැඟීමයි ඕනේ. ඉතින් වැඩි මේකෙන් තමයි වැඩිම හැඟීම. ඒ කියන්නේ වැඩිම මේ ගාන තියෙන්නේ. ඒක නිසා ඒක ගන්න. එහෙනම් මෛත්‍රියටත් වැඩිම මෛත්‍රිය දැනෙන කෙනාව අරන් භාවිතා කරන්න ඕනේ මොකටද? අර ගුණය වැඩිපුර ගන්න ඕනේ නිසා. එහෙනම් අන්න ආනාපානෙ මොකද්ද අරමුණ? වායෝ ධාතු. ඒ කියන්නේ චලන ස්වභාවය. මොකද්ද? චලන ස්වභාවය. එතකොට දැන් හුස්ම දැන් ගොඩාක් කරන්නේ කොහොමද? හුස්ම එක යනවා, හුස්ම එක එනවා. හුස්ම එක යනවා, හුස්ම එක එනවා. තවත් මේ වුණාම ආන එක ආස්වාස එක, පාස්වාස දෙක, ආස්වාස තුන, පාස්වාස හතර. තවත් දිනු වුණාම ඊට පස්සේ ආස්වාස 9, පාස්වාස 8, ආස්වාස 7, පාස්වාස 6. ඔහොම කියනවා නේද කරන්නේ සමානලා. මොකද අපිටත් ඔහොම කියලා දෙනවා කලින් නේ. අය විවිධයි. දැන් මේ මොකද්ද මේ හුරු කරන්නේ? ආනාපානෙද හුරු කරන්නේ නැත්නම් අර වචන වලට ඒකාග්‍රතාවයද? වචන වලට ඒකාග්‍රතාවය. මේ පිළිවෙලටත් යන්න ගිහලා අනුපිළිවෙලටත් යන්න ගියාම දැන් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. පිළිවෙල මතක තියන්න බෑ. ඒ කියන්නේ අංක භාවනාවක් තමයි අන්තිමට වෙන්නේ. ඒකේ එක්තරා හොඳක් තියෙනවා මොකද්ද? අර විසිරෙන හිත පොඩ්ඩක් ඒකාග්‍ර කරගන්නවා. ඊට පස්සේ අපිට ඒක කුසලයට හරව ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒ කාරණේ සුදුසු දෙන්නේ නවත්තන්න කියන්නේ නැතුව අන්තිමට දිගටම ඒක කරන්න ගිහින් අන්තිමට අපි සුවය දැනෙන්නේ නැහැ. ඉතින් මෝහෙන්නේ භාවනා කරලා සුවය දැනෙන්නේ නැත්තේ මෝහ සිතුවිලි ටිකත් එක්ක ඉඳලා. උසස් සිතුවිලි තිබුණා සුවය දැනෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? ආනාපානෙ වඩන්නේ කොහොමද? අපි එක තැන දැන් මේක නම් මගේ අරමුණ තියෙන තැන නේද? මේ මෙතන කියලා ගමුකෝ අරමුණ තියෙන තැන. ඒ කියන්නේ නහය අග හරි, තොල අග හරි, කොහේ හරි. එහෙම නැත්නම් මේ ඇහැ ඉස්සරහා හරි. ඒක තමාගේ බුද්ධි මට්ටමේ ඉන්මුණේ හැටියට තෝරගන්න. කොතන හරි දැනෙන තැන දැන් කීයතකින් කපන උපමාවක් තමයි දෙන්නේ ලියා. කීයත දෙහැ බලන් හිටියොත් ලෞකිකයි. ඒ කියන්නේ හුස්ම යනවා එනවා බැලුවොත් මොන භාවනාවක්ද? ලෞකිකව තමයි වැඩෙන්නේ. බලන්න ඕනේ කියන්නේ කොහොමද? මේ කීයතින් කැපුවොත් වදින තැන. දැන් වදින තැන හෙල්ලෙනවද? එහෙම යනවද? දැත්ත කොච්චර ගියත් වදින තැන මොකද වෙන්නේ? එක තැන. එහෙනම් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. මොනවද එහෙද බලන් ඉන්නේ? හුස්ම දෙහැ බලන් ඉන්නේ. ආයි ඉවරයි. හුස්ම දෙහැ බලපු ගමන් ඉතින් හුස්ම යනවා. හුස්ම බලන්නේ අපි සිහිය දෙහැ බලමින් ආනාපාන සතිය. මොකද? සතිය දෙහැ බලන්නේ. නේද? එහෙනම් මොකද කරන්නේ? හොඳට හුස්ම අරන් විවේකයෙන් වාඩි වෙලා පරයන්ක එක හරි කොන්ද කෙලින්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔක්කොම අමතක කරලා හුස්ම පොළුවේවත් තියාගන්න එපා. ඔක්කොම ඔළුවෙන් අයින් කරලා අපි අර ඒ වදින තැන තෝරගත්තනේ මුලින්. තෝරගත්තට පස්සේ ඔක්කොම ඔළුවෙන් අයින් කරලා තෝරගත්ත තැන දිහා බලාගෙන ඉන්නවා.
මේ 100 මාව 100 කියලා උපමා කරන්නේ. එතකොට මොකද කරන්නේ? ඉන්න. හරියට මොකක් වගේද? ටීවී එක දිහා බලන් ඉන්නකොට කැමරාමන් ඔහොම හෙල්ලුවා කියලා අපිත් මෙහෙම වෙනවද? දැන් ටීවී එක බලන ඔහොම බලන් ඉන්න ගමන් කැමරාව දැන් හරවනවා පිටිපස්සේ. අපිත් ඔහොම බලනවා. අපි කොහොමද ඉන්නේ? අපි ඉන්නේ ඔහොමම තමයි. ඒක මොනවා කළා? උඩ බිරුම් ගහුවත් අපි ඉන්නේ කොහොමද? ඒ වගේ අපිත් මොකද කරන්නේ? සිහිය කියන කෙනා වටේ පිටේ ඉවත් එක යන්නේ අරමුණු එක යන්නේ. එයා මොකද කරන්නේ? බලාගෙන ඉන්න විතරයි. හරිද? එහෙනම් අන්න එයා බලන් ඉන්නකොට දැන් මෙතන නම් මේ නායකට හරි මේ ඇහැ ඉස්සරහට කොහේ හරි බලන් ඉන්නවා. කලින් දීලා තියෙන පණිවිඩේ මේ ආනාපාන දිඳගත්ත කියලා ඒ ඇති. යටිහිත ඒවා දන්නවා. අපි නොහිතුවට මේ සිතුවිලි අර වැඩි කැට ගානක් ගන්න දැන් මොකක්ද තියෙන්නේ? උඹ ඉන්නේ මේ ආනාපානට කියලා දන්නවා. ආයි බලෙන් වචන ඕනේ. එච්චර. හරිද? එච්චරම ඕනේ නැහැ මේ යටිහිත. ඉතින් ඊට නිසා මාඩිලා අපි බලන් ඉන්නකොට ටිකක් වෙලාවක් යනකොට අර විසිරිච්ච ගතිය ඇවිල්ලා මේ වෙලා යනකොට ඔන්න මිනිත්තුවක් විතර යනකොට නිකන් ලාවට හෙල්ලෙනවා වගේ දැනෙනවා. දැනුන්නේ නැත්නම් ආයි හොයන්න ඕනේ නැහැ. එහෙමම ඉන්න. නිකන් හුස්ම වලල්ලන්න යන්න බෑ ඉවරයි. ඒ ලෞකික ඒවා. එහෙනම් මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා. හුස්ම දැනුණොත් හෙල්ලෙන ගතිය. හුස්ම නෙමෙයි දැනෙන්න ඕනේ සෙලවෙන ස්වභාවය. සෙලවෙන ස්වභාවය දැනුණොත් විතරක් ඒකට සිහිය පවත්වන්න දැනුන්නේ නැත්නම් පාඩුවේ අර බලන්නේ. ඔච්චරයි. එතකොට ඔය කියන ඒවා ටික වැඩෙනවා. අපි කරන්නේ ඒ ඔක්කොම අතහැරලා මොකක් කරනවද? හුස්ම එක යනවා එනවා වෙනවා දීර්ඝ හුස්ම ගන්න අඳුන ඇදම රෝගියෙක් බිහි කරනවා. වෙන මොකුත් ඉන්නේ පපුවේ අමාරු කියනවා. නේද? ඒක නිසා ඒක මොකුත් නැතුව අර දිහා බලන් ඉන්නවා. හුස්මක් මේ එක දැනුණොත් දැනෙන එකට සිහි පවත්වනවා. දැනුන්නේ නැත්නම් මොකක් හරි තියෙනවනේ ඒ තියෙන එකට සිහි. දැන් එහෙනම් දැන් මොන භාවනාවක් කළත් දැන් මොකද මුලින් ආනාපානෙදී හුස්ම හරි මොනවා හරි තියෙනවා වායෝ චලන ස්වභාවය දැනෙන සිතුවිලි බොහෝම අඩුයි. ටික ටික මොකද වෙන්නේ? ඒ ස්වභාවය වැඩි වෙනවා. මුලින් හුස්මනේ වාඩි වුණාම ඉන්න ගොරෝසුට හුස්ම එනවා නිකන් කම්බයක් අදිනවා. ඊළඟට මූණ කැලලක්වත් වගේ. නේද? හුස්ම තියෙනවද? ඇයි? ඇත්තටම එහෙම නම නූල් කැලලක්වත් හොයාගන්න නෑ වගේ තමයි. මුලින් ඒ කම්බයක් වගේ දැනුනේ. අර මගේ විසිරිච්ච සිතුවිලි 100 ගණනක් තියෙනවනේ. ඒ ඔක්කොම ඇවිල්ලා දැන් මෙතන බරකට. බරකටපු නිසා දැනුණා නිසා සතිය වෙලෙද්දි එහෙම දැනෙන්න විදියක් නැහැ. තේරුණාද කාරණේ? ඒ කියන්නේ මෝහයෙන් තමා මොකක් විදියද? ලොකුවට හුස්ම දැනෙන්නේ. දැන් අපේ කට්ටිය මොකද දන්නද ඔක කරන්නේ? මයි මොන තරම් ආදේ. මොකද? ආම්දුරනේ මුලින් හුස්ම දැනෙන්නේ නැහැ. මම ඒක නිසා කවුරුට මම WhatsApp message එකේ දාලා දෙමු. මොකද්ද? වතුර ටිකක් මෙතන තියාගන්න කියලා. දැන් ඒක අරක දැනෙන්නේ. දැන් තව මොකක්ද දාලා පොලයක් හරි නහය මොනවා හරි අලව ගන්න කියලා. මේ හුස් තේමද ඇයි අර ගොරෝසු බව ලැබෙන්නේ මොකෙන්ද? කුසලෙන්ද මොහෙන්ද? මොහෙන්. දැන් ඊට අපි ගොරෝසු බව හුස්ම හොයන්න යනවා කියන්නේ මේ මොකද්ද හොයන්න යන්නේ? අන්තිම මොහේ හොයන්නේ. ඉතින් ඉවරයි. භාවනාව ඉවරයි. ඒක නිසා ඕවා කියලා කරන්න එපා. දැනෙන සියුම් ස්වභාවය නම් ඒකින් මොකුත් දැනෙන්නේ නැත්නම් මොකුත් දැනෙන්නේ නැහැ කියලා නුඹනම් කාවේ කොහෙන්ද ඒ සිදුවිල්ලන්නේ? ඒක දිහා බලාගෙන ඉන්න. මොනවත්ම නැත්නම් සිහිය දිහා බලන්න. හරිද? ඒක අපිට ඇඩ්වාන්ස් කමටහනක්. ඒක කරන්න යනකොට බැරි වෙන්න පුළුවන්. සිහියෙන් මොකද කරන්න ඕනේ? සිහිය දිහා බලන්න. සිහිය දිහා බලනකොට මාර්ගඵලයකටම යන්නත් පුළුවන් ඈ. හරිද? ඒකම පස්සේ කාලෙක කියන්නේ. කොහොමද ඒක කරන්නේ? හරිද? එතකොට සිහියෙන් සිහිය දිහා හරි බලනවා. එතකොට ඔය දැනෙන්නේ නැති අරමුණු නෑ. ඕන තරම් ලොරි ගණන් අරමුණු තියෙනවා. හරිද? නිකන් එකපාරට අර බස් එකේ ඩ්‍රයිවර් ඉඳලා මට මුකුත් පේන්නේ නැහැ දැන් වගේ ඉඳලා ඊට එකපාරට පිටිපස්සේ සීට් එකේ ඉඳලා ඉවුවොත් ඉස්සරහා සීට් වල ඉන්න ගොඩක් ඉන්නවා කියලා පේනවනේ. අන්න ඒ වගේ සිතුවිලි ගොඩක් තියෙනවා පේනවා. නේද? මොහෙට පේන්නේ නැත්තේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට හොඳට වඩනකොට කාරණා. දැන් තේරුණා මේ භාවනාව වැඩෙන විදිහ කොහොමද වෙන්න ඕනේ? එකපාරට මේ කියන දියුණු ඒවට එයිද? නැහැ. අන්තිමට බැරි වුණොත් මොකෙන්ද කරන්නේ? අර පොත කියවනවා වගේ ඒකාග්‍රතාවයෙන් හරි පටන් ගන්න. කරගෙන යනකොට 1 2 3 4 5 100 චුට්ට චුට්ට වැඩි වෙනකොට මේ ප්‍රශ්න ඔක්කොම මොනවද? විසඳෙනවා. කරන්නේ නැතුව හිටියොත් කවදාවත් කරන එක නැවැත්තුව ආයෙත් පල්ලෙමයි. ආයෙ කවදාද පටන් ගත්තේ? ඒක නිසා අකණ්ඩව එන එකට උපමාවක් කියනවා මොකද්ද? වියලිලෝ බුදුහාමුදුරු කියන ත්‍රිපිටකයේ තියෙන උපමාව මොනවද? වියලි කෝටු දෙකක් ගිනි අවුල ගන්න අතුල්ලන්න ඕන නම් ටිකක් අතුල්ලනවා ආයෙ නිකන් ඉන්නවා ආයෙ එන කාගෙන අතුල්ලනවා ආයෙ නිකන් එහෙම හරියනවද? නෑ. වියලි වෙන්නත් ඕනේ ඒ දෙත තැවෙලා තියෙන්නත් නැහැ. ඒකාකාරී විදියට අඛණ්ඩව ගිනි ඇවිලෙන තුරු කරන්නේ. එහෙනම් ප්‍රතිඵල ලැබෙන තුරු ඒ විදිහට පැහැදිලි කරන්න. එහෙනම් දැන් මොන භාවනාවක් ආවද දැන් ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්ද? ඇත්තටම භාවනා වර්ග කියලා කොටක් තියෙනවද?
ඇයි කුසල් අරමුණක් විතරයි ඕනේ. කුසල් අරමුණේ නානත්වය තමයි අපි මේ විවිධ භාවනා විදියට ගන්න. තේරුණාද? වායෝ ධාතු වේවා, තේජෝ ධාතු වේවා. එහෙනම් දාඩිය දානකොට මොකද කරන්නේ? ඒ දැනෙන උෂ්ණත්වයට ඒකාග්‍ර කරමින් සිහියත් පැවැත්වුවා නම් ඒක කුසල් ඒකාග්‍රතාවයක්. ඒකත් එක්ක ඉන්න. එතකොට තේජෝ එකේ භාවනාව වැඩි. ආනාපානෙට ඉඳගත්තේ. නැගිටලා යද්දි තේජෝ එකේ සිහිය බලතල නැගිට්ටා. ප්‍රශ්නයක්ද? ඒ ආනාපානෙකම ඉන්න ඕනද? නිවන් දකින්න නම් කුසල්නේ වැඩෙන්න ඕනේ, ප්‍රඥාවනේ වැඩෙන්න ඕනේ. ඒක තේජෝ එකෙන් මාරු වෙලා දාඩිය නිසා වඩන්න පුළුවන් නම් ප්‍රශ්නයක් තියෙනවද? ඒ කියන්නේ අපිට වුමනායකවත් අපි තෝරගෙන දැන් මෛත්‍රිය වාඩි වෙන්නලා කකුල දනිස්ස මේ වෙලා ඉතින් මෛත්‍රියත් නෑ ඔක්කොම මේ දත් පිටි කාගෙන අමාරුයි මේවයි කියලා ආන්දරනේ ආන්දරණන් කියයි ආන්දරනේ ඉඳගෙන මේව ටිකක් වෙන්න ඔබ වහන්සේත් නෑ නේ ප්‍රශ්න මේ මම කනේ නිල්ල තියෙන ඒවා නේද මොවාදලා ඉතින් ගෙවල් වල ප්‍රශ්න නෑනේ මොකුත් නෑ අපි ආන්දරනේ මේ යුද්ධ කරලා මේව වෙලා මේ ඉඳගන්නේ ඔක්කොම මේ මැසිවිලි ටික ඉතින් ඒ දැනෙන ඉතේ විසිරෙන ගතියට සිහින් බලාගෙන ඉන්නේ මෙයා යුද්ධ කරන හැටි ඉත කෑ ගහන හැටි ඔය ටික බලයින් ප්‍රශ්න කුසල් සිතන්නේ ඕනේ. 100ෙන් මේක බලපුවාම කුසලයක්. 100ෙන් බලන්න දෙයක එක ඔට්ටු වුණාම තිබ්බට වඩා කුසලයක්. ඒක නිසා ඒව තෝරගන්න නැතුව නින ලස්සනට මේ වැඩේ කරන්න. එහෙනම් අපි මේ කතා කළේ ප්‍රඥාව වැඩෙන්න විදර්ශනා දේශනාවක් විදිහට කතා කළේ භාවනාවේ. එහෙනම් අපි ආයෙ නැවත භාවනාවට යමු. එහෙනම් ඊළඟ දවස් වලට ඔබ ගෙදරදී මොකද වෙන්න ඕනේ නම් මේ හැඟීම වැඩි වෙන්න ඕන භාෂාව අඩු වෙන්න ඕන. එහෙනම් හොඳට එදිනෙදා වැඩ කරනකොට, උයනකොට, පිහනකොට, අතු ගන්නකොට මොකක් එක්ක දෙන්නේ? තද ගතියේ දැනෙන හැඟීම තියෙන්නේ. ඒක එක්ක ඉන්න. මොකද්ද ඒතකොට? භාවනාව. දැන් අද දවසේ ගෙවුවේ. ඉතින් ওই විදිහට ගෙදර ගිහිල්ලා උයන්න අතු ගන්න බැයිද? දැන් අද ගෑවා වගේ කන්න බැයිද ගෙදරදී? අද කණ එක කුසලලා ගෙදරදී කණ එක වෙන මොකද්ද ඔය එකක් වෙන්නවා කිව්වහම කාටද බයින්න ඕනේ? ඈ? ඒ නිසා Tamanට උවමනාව තියනවා නම් මේ ඕන තැන නිවන් මාර්ගයක් තමයි. නේද? නිවසක ඉන්නදී අර සිතුවිලි වැඩිනේ. එතකොට මෝහ සිතුවිලි මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒව නවත්තන්න පුළුවන්ද? බෑ. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. පැවිද්ද නිවනට අභ්‍යවකාශය. අනිත් ගිහිපක්කම නිවනට කැලෑරුව දක්වා කියන ඉතින් අභ්‍යවකාශය කියන්නේ හිස්සිඩම. හිස්සිඩම නම් ඕන තරම් දුවගෙන යන්න පුළුවන්. කැලෑයිඩම කියලා ඉඳවන්න බෑනේ. කපාගෙන කොටාගෙන පොඩ්ඩයි. මේ බාධක ටිකක් තියෙනවා. නමුත් ඒක එන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අපි මේ මට්ටමවත් මොනවද කරන්නේ? එන්නේ. ඒක නිසා මේ මට්ටම එනකොට විශ්වයේ ඔබ යවංකකම කොයි තරමටද පහසුකම මොනවා කළා දෙනවද? හදලා දෙන්න. බැරි මොන? ඔබ දැන් නිවනට උපරිම වුණා. ඒ වෙනුවෙන් උපරිම කැපක් දෙනවා. හැබැයි ගෙදර අතහැර ගන්නත් බැහැ. මොකද කරන්නේ? පාරේ යනකොට හොඳක් කඩලා හරි දාලා හප්පලා ඇඳේ තියනවා. ඕමම ඉන්නවා. දැන් මොකුත් කරන්නත් බැහැ. අනේ භාවනාව වඩා ගන්න. මම යහපත කරලා දෙන්නේ. නේද? මේ ඔන්න භාගයක් පොළවාර මේ වුණා නැගිට ගන්නත් බැහැ ඔල්ලන්නත් බැහැ අත්මන් මාරු කර ගන්නත් බැහැ ඔක්කොම දැන් ළමයි කරන්නේ ප්‍රශ්නයක් නැහැ හිත වැඩනේ හිත වැඩ එන වැඩේ කරගත්ත ආඩුවේ නීලයි නේද එහෙනම් මේ විදිහට හරි හේතු හැදේ ඒක නිසා හොඳට වෙනම වඩන්න හරි දැන් ඊළඟ පසක් තියෙනවා ඊළඟ